ආයුබෝවන්. මම ආයුශ්‍රී ආයුර්වේද රෝහලේ වෛද්‍ය කල්කි පූර්ණිමා. ඔයාටත් ඉන්නවද දවසේ වැඩ ටික ඉවර කරලා රිලැක්ස් වෙන වෙලාවට මගේ ඔළුව කැක්කුමයි කියලා නිතර කම්ප්ලේන් කරන යාළුවෙක්? එහෙම නැත්නම් ගෙදර කෙනෙක්? එහෙමත් නැත්නම් ඒ ඔයාමද? ඉතින් අන්න ඒ වගේ අයටයි අද වීඩියෝ එක. අද අපි කතා කරන්න යන්නේ ටෙන්ෂන් හෙඩේක් ගැන. ටෙන්ෂන් හෙඩේක් නමින්ම කියවෙන විදිහට මේ හෙඩේක් එකට ප්‍රධානම හේතුව තමයි ටෙන්ෂන් එක. එහෙමත් නැත්නම් ස්ට්‍රෙස් එක. හැබැයි ස්ට්‍රෙස් එක නිසා විතරක්ම නෙවෙයි මේ හෙඩේක් එක එන්නේ. ඊට අමතරව අධික වෙහෙස, අධික ලෙස නිදි බැලීම, අධික ලෙස ඇඬීම, ඒ වගේම තමයි ඩිහයිඩ්‍රේෂන්, ආහාර වේල මගහැරීම වගේ හේතු නිසා මේ හෙඩේක් එක එන්න පුළුවන්. හැබැයි හෙඩේක් එක එන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා අපිට ස්පෙસિෆික් හේතුවක් කියන්න අමාරුයි. ඒ වගේම විශේෂ දෙයක් තමයි අපි දවසේ වැඩ ඉවර කරලා රිලැක්ස් වෙන වෙලාවට තමයි මේ හෙඩේක් එක බොහෝ විට එන්නේ. ඉතින් අපි බලමු මේ ටෙන්ෂන් හෙඩේක් එකකදී ඇති වෙන්න පුළුවන් ලක්ෂණ මොනවාද කියලා. මේකෙදී ඇති වෙන පේන් එක mild to moderate pain එකක්. සිවියර් පේන්ස් ඇති වෙන අවස්ථා ටිකක් විතර අඩුයි. ඒ වගේම තමයි ඔයාගේ ෆෝහෙඩ් එක, ඔළුව දෙපැත්ත, ඔළුව පිටිපස්ස තද කරලා අල්ලගෙන ඉන්නවා වගේ, ප්‍රෙෂර් කරගෙන ඉන්නවා වගේ ෆීලිං එකක් ඔයාලට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි neck stiffness එක, eye pain එක, කනේ tinnitus වගේ ලක්ෂණ ඇසෝෂියේට් වෙන්න පුළුවන් මේ හෙඩේක් එකත් එක්ක. ඒ වගේම තමයි ඇතැම් අයට කැරකිල්ල, එහෙම නැත්නම් vertigo වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ හෙඩේක් එකේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අපි ඔළුවට තෙල් දැම්මොත්, මසාජ් කරොත්, එහෙම නැත්නම් තද පටියකින් ඔළුව ගැට ගැහුවොත් වගේ දේවල් කරොත් අපේ පේන් එක අඩු වෙලා යනවා. ඇතැම් වෙලාවට අපි කිසිම දෙයක් කරන්නෙත් නැතුව පේන් එක අඩු වෙලා යන අවස්ථා තියෙනවා. ඉතින් අපි දැන් බලමු අපේ ආයුර්වේද මතයට අනුව මේ ටෙන්ෂන් හෙඩේක් ගැන කියලා තියෙනවද නැද්ද කියලා. ආයුර්වේදයේ දක්වලා තියෙනවා වාතජ ශිරෝරෝග කියලා ශිරෝරෝග විශේෂයක්. මේ වාතජ ශිරෝරෝග වලට ටෙන්ෂන් හෙඩේක් එක කෝරිලේට් කරන්න පුළුවන්. ආයුර්වේද මතයට අනුව වාතජ ශිරෝරෝග කියන්නේ වාත කෝපයක් නිසා ඇතිවෙන, රාත්‍රී කාලයේදී වැඩි වෙන මසාජ් කිරීම, තෙල් යෙදීම, බන්ධනයක් යෙදීම වැනි ක්‍රියාකාරකම් මගින් අඩු වෙලා යන ශිරෝරෝගයක්. එහෙම නැත්නම් හෙඩේක් එකක්. ඉතින් අපේ මේ ටෙන්ෂන් හෙඩේක් එක මේ වාතජ ශිරෝරෝගත් එක්ක අපිට කෝරිලේට් කරලා සසඳලා දක්වන්න පුළුවන්. ඉතින් මේ ටෙන්ෂන් ටයිප් හෙඩේක් එහෙම නැත්නම් වාතජ ශිරෝරෝග සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර දක්වලා තියෙනවා. අපිට සුව කරගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම සුව කරගන්න පුළුවන්. මේ සඳහා ඉතාම සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේදයේ දක්වලා තියෙනවා. එහිදී බාහිර ප්‍රතිකාර සිද්ධ කිරීම වගේම අභ්‍යන්තර ඖෂධ ලබා දීමද සිද්ධ වෙනවා. බාහිර ප්‍රතිකාර විදිහට හිසට තෙල් යෙදීම, ශිරෝධාරා, ශිරෝපිච්චු, ශිරෝලේප වැනි ප්‍රතිකාර ක්‍රම යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පංචකර්ම ප්‍රතිකාර විදිහට නස්‍ය කර්ම සිදු කිරීම, අවශ්‍ය වෙලාවට වස්ති කර්ම සිදු කිරීම වගේ ප්‍රතිකාර අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් අභ්‍යන්තර ඖෂධ ලබා දීමද සිද්ධ කරන්න පුළුවන්. ආයුර්වේදයට අමතරව අපිට චීන කට ප්‍රතිකාර මගින්ද ටෙන්ෂන් ටයිප් හෙඩේක් වලට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඉතින් ඔබත් ටෙන්ෂන් ටයිප් හෙඩේක් එකක් නිසා ටෙන්ෂන් එකකින් ඉන්න කෙනෙක්ද? අදම යන්න සුදුසුකම්වත් ආයුර්වේද වෛද්‍යවරයෙක් ගන්නට. ඔබ සැමට හිතායු සුඛායු දීර්ඝායු.